ආයුබෝවන් පුතේ අද අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක තුළින් මිනිසාගේ ශ්වසන පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය ගැන. අපි මුලින්ම බලමු ශ්වසනය කියලා කියන්නේ මොකක්ද කියලා. ශ්වසනය කියලා කියන්නේ පුතේ ජීව ක්‍රියාවලියක්. සමහර සතුන්ගේ බාහිර ශ්වසනයක් සිද්ධ වෙන බව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අතර දැන් මිනිසා ගත්තාම මිනිසාගේ මේ ශ්වසන ක්‍රියාවලිය කියන එක බොහෝම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක නිසා අපි මේක අවස්ථා තුනකින් කතා කරනවා. පෙනහළි සහ බාහිර පරිසරය අතර සිද්ධ වෙන වායු සංසරණය අපි මේකට කියනවා බාහිර ශ්වසනය කියලා. ගර්ත තුල සිදුවන වායු හුවමාරුව සහ සෛලීය ශ්වසනය කියන කොටස්. එතකොට පෙනහළු වලට ඔක්සිජන් සහිත වාතය ඇතුළු කර ගැනීම සහ සෛල තුලදී අතුරු ඵලයක් විදිහට නිපද වෙන වායුමය අපද්‍රව්‍ය පෙනහළු වලින් ඉවත් කිරීම කියන ක්‍රියාවලිය තමයි බාහිර ශ්වසනයේදී මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ජීව ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ලබා ගැනීම සහ නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් බැහැර කිරීම සිද්ධ කරන පද්ධතිය තමයි අපි ශ්වසන පද්ධතිය කියලා හඳුන්වන්නේ. එතකොට අපි ඊළඟට බලමු ශ්වසන පද්ධතියක තියෙන කොටස් මොනවද කියලා. මේ ශ්වසන පද්ධතිය කියන එක බාහිර පරිසරයට විවෘත වෙන්නේ නාස් කුහරය තුලින්. නැත්නම් නාස් පුඩුව තුලින්. නාස් කුහරයෙන් පටන් ගන්න මෙන්න මේ ශ්වසන පද්ධතිය ඊළඟට අයිති වෙනවා ග්‍රසනිකාව කියන අවයවය. උන නාස් කුහරයේ ග්‍රසනිකාවට ග්‍රසනිකාව කියන අවයවය ගොඩක් පුරුදු අවයවයක්. මොකද මේ ග්‍රසනිකාව අපිට හම්බ වෙනවා ආහාර ජීර්ණ පද්ධතිය කතා කරනකොට. උඩ ආහාර ජීර්ණ පද්ධතියට සහ ශ්වසන පද්ධතියට පොදු වෙච්ච අවයවයක් තමයි මේ ග්‍රසනිකාව කියලා කියන්නේ. ඒතර නාස් කුහරයෙන් පටන්ගෙන ග්‍රසනිකාවට ඇවිල්ලා ඊට පස්සේ එනවා මෙන්න මෙතන ස්වරාලයට. ස්වරාලයෙන් පටන් ගන්නවා පුතේ ශ්වාස නාලය. මේ පල්ලෙහාට යන්නේ ශ්වාස නාලය. ශ්වාස නාලයේ මේ වටේ මුදු තියෙන්නේ කාටිලේජ මුදු කියලා අපි ඒවා හඳුන්වනවා. ඊට ශ්වාස නාලයෙන් ඇවිල්ලා ඊට පස්සේ මේක බෙදලා යනවා ශ්වාස නාලිකා වලට. ශ්වාස නාලිකා වලින් ඇවිල්ලා අනුශ්වාස නාලිකා බවට පත් වෙලා අවසානයේ ගර්ත කියන අවයවය දක්වා මේ පද්ධතියේ කෙලවර අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙතන පෙන්නලා තියෙනවා මුඛ කුහරය. ඊට ශ්වාස නාලයට ඉහළින් තියෙනවා පුතේ මෙතන උරතලය කියලා එකක්. උරතලයෙන් පටන් ගන්න පර්ශු කූඩුවක් තියෙනවා. එතකොට පෙනහළු වලට යටින් තියෙනවා මහා ප්‍රාචීරය කියන අවයවය. එතකොට පුතේ ශ්වසන පද්ධතියේ මූලික කොටස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නාස් කුහරය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, ඊට පස්සේ පෙනහළු තුල තියෙන අනුශ්වාසනාලිකා සහ ගර්ත. අපි බලමු ඊළඟට මේ නාස් කුහරය ගැන චුට්ටක් මොනවද මේකේ තියෙන දේවල් කියලා. නාස් කුහරය ගත්තාම මේකේ ඇතුළු පුෂ්ඨයේ තියෙන ශ්ලේෂ්මල කියලා දෙයක්. ඒත් මේ ශ්ලේෂ්මල වලින් නාස් කුහරයේ බිත්ති තෙත්ව පවත්වා ගන්න පුළුවන්. ඒකට මෙහෙම තෙත්ව තියෙනකොට නාස් කුහරයේ අපර කොටසේ බිත්තිවල තියෙනවා තව පක්ෂම රාශියක් පිහිටලා. ඒතකොට මේ පක්ෂම වලින් පුළුවන් අපි ආශ්වාස කරනකොට ඒ වාතයේ තියෙන බැක්ටීරියා වර්ග, දූවිලි, අපද්‍රව්‍ය මේ ශ්ලේෂ්මල වල ඇලිලා පෙනහළු වලට යන්නේක වළක්වා ගන්න. ඒතකොට පක්ෂම වලින් චලනය කරලා මේ සාදවගත් අපද්‍රව්‍ය ශ්වසන මාර්ගයෙන් ඉවතට ඉවත් කරන්න පුළුවන්. කිවිසුමක් යනකොට කැස්ස ඇති වෙන වෙලාවට කේටය මගින් වගේ අපිට පුළුවන් මේ අපද්‍රව්‍ය ඉවත් කරන්න. ඒතකොට නාස් කුහරය තුලින් වාතය ගමන් කරනකොට ආශ්වාස වාතයේ කිසියම් වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒතකොට මේ වෙලාවේදී වෙන වෙනස්කම් තමයි අපි ආශ්වාස කරන වාතය තෙත් බවට පත් කරනවා. ඒ වගේම ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට පැමිණීම සිදු කරනවා. ඊපස්සේ ආශ්වාස වාතයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම කියන කාරණා ටික සිද්ධ වෙන්නේ නාස් කුහරය තුල. ඊට පස්සේ මේ නාස් කුහරයෙන් දැන් ඇතුළට යන මේ වාතය ඊළඟට ගමන් කරන්නේ පෙනහළු වලට. පෙනහළු තියෙන්නේ පුතේ උරස් කුහරය තුල. උරස් කුහරයේ තියෙන පර්ශ කූඩුවක් කියලා එකක්. මේ පර්ශ කූඩුවෙන් තමයි මේ තියෙන්නේ.
උරස් කුහලය තුල තියෙන පර්ශු කූඩුවෙන් තමයි මේ පෙනහළු ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒකට පර්ශු අතර තියෙනවා අන්තර් පර්ශුක පේශි. උරස් කුහලයේ ඉහළ සීමාවේ උරස් කුහලයේ පහළ සීමාවේ මේ හරිය තියෙනවා මහා ප්‍රාචීරය කියලා අවයවයක්. ඒකට මහා ප්‍රාචීරයනොත් මේක ආවරණය වෙලා තියෙනවා. ඒකට පහළින් තියෙන්නේ මහා ප්‍රාචීරය. ශ්වසන පද්ධතියේ ආරම්භක ක්‍රියාව තමයි බාහිර ශ්වසනයේදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මගින් සිද්ධ කරන වායු සංසරණය. අපි බලමු ආශ්වාසය කියන්නේ මොකද්ද? ප්‍රාශ්වාසය කියන්නේ මොකද්ද කියලා. ආශ්වාසයේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට පර්ශු කූඩුවේ උරස්තලයේ සිද්ධ වෙන වෙනස්කම තමයි මේ පළවෙනි රූප සටහනෙන් පෙන්නලා තියෙන්නේ. ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනකොට පර්ශු කූඩුවේ උරතලයේ මහා ප්‍රාචීරයේ සිද්ධ වෙන වෙනස්කම් තමයි මේ දෙවෙනි රූපයෙන් පෙන්නලා තියෙන්නේ. පුතේ ආශ්වාසයේ සිද්ධ කරනකොට සිද්ධ වෙන්නේ පෙනහළු වලට වාතය ඇතුල් වීම. ඒකට පෙනහළු වලට වාතය ඇතුල් වෙන්න නම් පෙනහළු වල පරිමාව වැඩි වෙන්න ඕනේ. ඒකට පෙනහළු වල පරිමාව වැඩි කරගන්න නම් මේ උරස් කුහරයේ තියෙන පරිමාව වැඩි කරගන්න ඕනේ. ඒකට උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න මේ අන්තර්පර්ශුක පේශි සංකෝචනය වෙලා පේශි ඉහළට පර්ශු ඉහළට එසවෙලා උරතලයේ ඉදිරියට නෙරා යීම සිද්ධ වෙනවා. එතකොට මහා ප්‍රාචීරය පේශි සංකෝචනය වෙලා මේ මැද පෙදෙස පරිමාව වැඩි කරගන්න පහත් වෙනවා. වක්‍රභාවය අඩු කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට සම්පූර්ණ උරස් කුහරයේ පරිමාව වැඩි වෙනවා. උරස් කුහරයේ පරිමාව වැඩි වෙනකොට පෙනහළු වල පරිමාව වැඩි වීම සිද්ධ වෙනවා. එතකොට නාස්මාර්ගයේ ඔස්සේ පෙනහළු වලට වාතය ඇතුල් වෙනවා. දැන් බලන්නකො මේ පළවෙනි රූපයේ දෙවෙනි රූපයේ පළවෙනි රූපයේදී මේ කොටසේ පරිමාව වැඩි. නේද? උරස් කුහරයේ පරිමාව වැඩි කරගන්න එපා ආශ්වාසයේදී. මේ කොටසේ පරිමාව දෙවෙනි රූපයට සාපේක්ෂව වැඩි කියලා පේනවා. නේද? හරි. ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ පෙනහළු වල තියෙන මේ ප්‍රශ්වාස වාතයේ එළියට නිදහස් කරන එක වාතයේ පිට කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රශ්වාසයේ සිද්ධ කරගන්න නම් පෙනහළු වල පරිමාව අඩු කරගන්න ඕන. එතකොට අර ආශ්වාසයේදී අපි වැඩි කරගත්ත අවයව ටික දැන් යථා තත්ත්වයට තිබුණ තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒතකොට තමයි අපි පෙනහළු වල පරිමාව අඩු වෙන්නේ. ඒතකොට පෙනහළු වල පරිමාව අඩු කරගන්න නම් උරස් කුහරය හරි වැඩි කරගත්ත පරිමාව අඩු කරගන්න ඕන. එතකොට අන්තර්පාර්ශවික පේශි ඉහිල් වෙලා උරතලය සහ පාර්ශු පහත් වෙලා මුල් පිහිටීමට පත් වෙනවා. එතකොට මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙලා ඉහළට වක්‍ර වෙලා තිබුණ එක නැවත මුල් තත්වයට යථා තත්වයට පත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය වල ප්‍රතිඵලයක් විදිහට උරස් කුහරයේ පරිමාව අඩු වෙලා පෙනහළු වලට පරිමාව අඩු වෙනවා. ඒතර පෙනහළු වල පරිමාව අඩු වෙනකොට මේ ඇතුලේ තියෙන වාතය තියාගෙන ඉන්න ඉඩ අඩු වෙන. ඒතකොට මොකද වෙන්නේ? ශ්වාසනාලය ඔස්සේ නාස් කුහරය තුලින් වාතය එළියට ගමන් කරනවා. එතකොට මේ ආකාරයෙන් වාතය එළියට ගමන් කරන එකට කියන ක්‍රියාවලියට කියන නම තමයි ප්‍රාශ්වාසය කියලා කියන්නේ. අපි බලමු ඊළඟට ගර්තයක් තුලදී කොහොමද වායු හුවමාරුව සිද්ධ වෙන්නේ කියලා. මේ රූප සටහනින් මම පෙන්වලා තියෙන්නේ අනුශාසනාලිකාවක් ඇවිල්ලා පෙනහළ තුලදී මේ මෙතන රුධිර කේශනාලිකත් ඇවිල්ලා මේ ගර්ත සහ වාත කෝෂයක කොහොමද මේ රුධිර කේශනාලිකා ජාලය බෙදිලා තියෙන්නේ කියන එක. එතකොට නාස් කුහරයේ ඉඳලා ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශාසනාලිකා හරහා ගමන් කරන වාතය ගිහිල්ලා අවසානයේට ඇතුල් වෙන්නේ මෙන්න මේ කෙළවර තියෙන අනුශාසනාලිකා කෙළවර තියෙන මෙන්න මේ ගර්ත වලට මේ මිදි ගෙඩි වගේ පේන්නේ. මෙන්න මේ ගර්ත වලට තමයි ඇතුල් වෙන්නේ. ඒතකොට ගර්ත වල වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය ගර්ත වටා තියෙන මෙන්න මේ රුධිර කේශනාලිකාවල රුධිර සාන්ද්‍රණයට වඩා වැඩි. අපි එළියෙන් ඔක්සිජන් ගන්න. ඔක්සිජන් අරගෙන වාතය මෙහෙම ඇවිල්ලා මේ ගර්ත තුලට එනකොට මේකේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. එතකොට අර අවයව වල ඉඳලා අරගෙන එන මෙන්න මේ රුධිර කේශනාලිකාවල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු. එතකොට කේශනාලිකාවල තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය
අඩුයිනේ රුධිරකේශ නාලිකාව. එතකොට වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයට ගර්තවල ඉඳලා රුධිරකේශ නාලිකාවලට ඔක්සිජන් වායුව විසරණය වෙනවා. ඒ සාන්ද්‍රණය වැඩි තැනක ඉඳලා සාන්ද්‍රණය අඩු තැනකට අර්ධපාරගාමී පටලයක් ඔස්සේ හුවමාරුවක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා විසරණය කියලා. එතකොට මේ වෙලාවේදී විසරණය කියන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඒතර රුධිර කේශනාලිකාවල තියෙනවා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිපුර ගර්තවලට වඩා කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප සාන්ද්‍රණය. ගර්තවල තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වැඩි. එතකොට මේ වැඩිපුර තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප රුධිර කේශනාලිකාවල ඉඳලා ගර්තවලට විසරණය සිද්ධ කරනවා. එතකොට ප්‍රාශ්වාස වාතයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ප්‍රාශ්වාස වාතයත් එක්ක බැහැර කිරීම සිද්ධ කරන්න පුළුවන් ශ්වසන පද්ධතියේ ප්‍රාශ්වාසය කියන ක්‍රියාවලිය තුලින්. ඒ වගේම මේ ක්‍රියාවලිය තමයි ගර්තයක් සුලදී වායු හුවමාරුවේදී සිද්ධ වෙන්නේ. බලන්නකො මේ රූප සටහනේ හොඳට පේනවා පැහැදිලිව. එතකොට ඔක්සිජන් රුධිරය වෙත විසරණය වීම තමයි මෙන්න මෙතන මේ රතු පාට එන ඔක්සිජන් සහිත වාතය පෙන්වන්නේ. දැන් එනවා රුධිර ධාරාවක් මෙතනින් මේ එන රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. එතකොට මේ එළියෙන් එන වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. මේ එන රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. මේ වැඩිපුර තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙන් තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු රුධිරයටත් අඩුවෙන් තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප සාන්ද්‍රණයට මේ රුධිර ධාරාවේ ඉඳලා එන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප වැඩිපුර තියෙන සාන්ද්‍රණයනු දෙපැත්තට විසරණය වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ස්ථානයට අපි කියනවා ශ්වසන පුෂ්ඨයක් කියලා. කියන්නේ බාහිර පරිසරය සහ රුධිරය අතර වායු හුවමාරුව සිද්ධ වෙන ස්ථානයට තමයි අපි ශ්වසන පුෂ්ඨයක් කියලා කියන්නේ. එතකොට මිනිසාගේ ශ්වසන පුෂ්ඨයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ ගර්ත බිත්ති. එතකොට ගර්ත බිත්ති හරහා සිද්ධ වෙන වායු හුවමාරුව සිද්ධ වෙන්නේ විසරණය කියන ක්‍රියාවලියමයි. එතකොට ශ්වසන පුෂ්ඨයක් ගත්තාම දැන් මිනිසාගේ නම් අපි කියවනේ ගර්ත බිත්ති කියලා. අපි පොදුවේ ජීවීන්ගේ ශ්වසන පුෂ්ඨයක් ගත්තොත් ශ්වසන පුෂ්ඨයක තියෙන්න ඕනේ ලාක්ෂණික ඒ කියන්නේ කාර්යක්ෂමව වායු හුවමාරුවක් සිද්ධ වෙන්න නම් මෙන්න මේ කියන කාරණා ටික ශ්වසන පුෂ්ඨයක අඩංගු වෙන්න ඕනේ. වායු හුවමාරුවක් වෙන්න නම් ශ්වසන පුෂ්ඨයේ තෙත්හා පාරගම්‍ය වෙන්න ඕනේ. කාර්යක්ෂම වායු විසරණයක් සඳහා තුනී පුෂ්ඨයක් තියෙන්න ඕනේ. ඝනකම වැඩි පුෂ්ඨයක් තිබිලා හරියන්නේ නැහැ. එතකොට සතුන්ගේ අවශ්‍යතාවය අනුව විශාල වායු පරිමාවක් හුවමාරු වීමට තරම් එම පුෂ්ඨයේ සතුව විශාල වර්ග ඵලයක් තියෙන්න ඕනේ. වගේම මනා රුධිර සැපයුමක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ කාරණත් එක්ක ගත්තාම සතුන්ගේ බොහෝම සතුන්ගේ ශ්වසන පුෂ්ඨයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ දේහාවරණය. ඒකට දේහාවරණය හරහා ශ්වසන වායු හුවමාරුව සිද්ධ වෙනවා. නමුත් මිනිසාගේ ශ්වසන පුෂ්ඨය ගත්තාම අපි දන්නවා ගර්ත බිත්ති තමයි ක්‍රියා කරන්නේ. ඒතකොට ගර්ත බිත්ති ගත්තාම මේ ශ්වසන වායු හුවමාරුව සිද්ධ වීම සඳහා මෙන්න මේ කියන අනුවර්තන ටික දැක ගන්න පුළුවන්. ගර්ත බිත්තියේ ඊටමත් තුනී වෙලා තියෙනවා. ගර්ත බිත්ති තෙත්ව පවතිනවා. රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. වාත කෝෂ රාශියක් තියෙනවා. මේකෙන් පුෂ්ඨ වර්ග ඵලය වැඩි කරගන්න පුළුවන්. වාත කෝෂ රාශියක් තියෙනවා. රුධිර කේශනාලිකා ජාලයක් තියෙන. ඒ කියන්නේ මනා රුධිර සැපයුම ගර්ත බිත්තිවල දැක ගන්න පුළුවන්. මෙතන මුලින්ම කියනවනේ නේ ශ්වසන පුෂ්ඨයක් නම් පාරගම්‍ය වෙන්න ඕනේ, කාර්යක්ෂම වෙන්න නම් තුනී පුෂ්ඨයක් වෙන්න ඕනේ කියලා. ගර්ත බිත්ති කියලා කියන්නේ ඊ타ත්ම තුනීව පවතින, තෙත්ව පවතින අවයවයක්. හරි. අපි යමු ඊළඟට තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව තමයි ශෛලීය ශ්වසනය කියලා කියන්නේ. ශෛලීය ශ්වසනය කියලා කියන්නේ ගර්ත බිත්ති හරහා රුධිරයට විසරණය ඔක්සිජන් දේහයේ සෛල තුල සරල කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කරනකොට මේ රසායනික ක්‍රියාවලියේදී ශක්තිය නිදහස් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි ශෛලීය ශ්වසනය කියලා කියන්නේ. එතකොට ශ්වසනය කියලා කියන්නේ අපි කතා කරොත් එහෙම ජීව ක්‍රියාවලියක්. මේ සඳහා ශක්තිය නිපදවා ගන්න සජීවී සෛල තුලදී සරල ආහාර
අක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය මේ පරිවෘත්තීය ක්‍රියාවලියට තමයි අපි ශ්වසනය කියලා කියන්නේ. එතකොට මේවා සෛල තුළට ගිහිල්ලා ප්‍රතික්‍රියා කරනකොට ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා සෛලීය ශ්වසනය කියලා. එතකොට මෙන්න මේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී මේ රසායනික ප්‍රතික්‍රියාවේදී අපිට ශ්වසනය කියන එක මේ වාගේ වචන සමීකරණයක් ආධාරයෙන් පෙන්වන්න පුළුවන්. ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය විදිහට අපි ශ්වසනය හඳුන්වන්න පුළුවන්. හොඳයි. අපි අද මේ වීඩියෝ එක තුලින් එතකොට කතා කරේ ශ්වසන පද්ධතිය. එතකොට ශ්වසන පද්ධතියේ වායු හුවමාරුව කියන කාර්යය සිද්ධ වෙන්නේ කොහොමද? ශ්වසනය කියන ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන කරුණු කිහිපයක් සම්බන්ධයි. හොඳයි. අපි නැවත අලුත් වීඩියෝ එකකින් අලුතින් කන්ටෙන්ට් එකක් එක්ක හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. ආයුබෝවන්.